ගයිස් ඔන්න අද මම අරගෙන ආවේ ත්‍රිමාන චිත්‍ර ප්‍රදර්ශනය. මේක මොරටුව විශ්වවිද්‍යාලයේ ආකිටෙක්චර් 24 වෙනි බැච් එකකින් සංවිධානය කරපු යදම් බිඳ ඉගිලනුවස් කලාවුලේ එක් සන්ධිස්ථානයක් කිව්වොත් මං හරි. ඉතින් මේ පාර වෛවර්ණයෙන් ශ්වේත විජිතයට සියොත් කැල ලෙසින් කියන තේමාව යටතේ තමයි අපේ කලාවුලල පැවැත්වුණේ. මේ ත්‍රිමාන චිත්‍ර ප්‍රදර්ශනයේ තවත් එක් සුවිශේෂී දෙයක් තමයි මේක තමා මොරටුව විශ්වවිද්‍යාලයේ පැවැත්වෙච්ච ප්‍රථම චිත්‍ර ප්‍රදර්ශනය. මොරටුව විශ්වවිද්‍යාලය කියලා කියන්නේ තාක්ෂණික විශ්වවිද්‍යාලයක්. ඉතින් ගොඩක් අය හිතන්නේ තාක්ෂණික විශ්වවිද්‍යාල ඇතුලේ කලාවට බර මිනිස්සු කලාවට ලැදි මිනිස්සු අඩුයි කියලා. ඉතින් ඒ කතාව සම්පූර්ණයෙන්ම බොරු කියලා මේ යදම්බිඳ ඉගිලනුවස් 2025 කලාවුලල හොඳින් ඔප්පු කරා. ඉතින් මේ තියෙන්නේ අපේම සහෝදරයෙක් ලයිව් පෝට්‍රේට් ඇඳපු විදිහ. ඉතින් මෙතන ලොකු පොලිමක් තිබුණා මේ පෝට්‍රේට්ස් ඇඳගන්න. ඒ වගේම තමයි මෙතන ප්‍රී ඩ්‍රෝවිං විතරක් නෙමෙයි තිබුණේ. ලයිව් ඩ්‍රෝවිනුත් තිබුණා. ඇත්තටම මේ චිත්‍ර ප්‍රදර්ශනය කරන්න ලෑස්ති කරලා තිබුණේ තුම්මුල්ල කියන තැන. ඉතින් එතන හරිම ලස්සනට ඩෙකරේට් කරලා ඒ හැමදේම ලෑස්ති කරලා තිබුණත් ඒ වෙලාවේ තිබ්බ කාලගුණය නිසා අපිට ඒක එතන කරගන්න බැරි වුණා. ඉතින් එතනින් පසුබට නොවිච්ච සංවිධායක කණ්ඩායම මොරටුව විශ්වවිද්‍යාලයේ ගොඩ යට කැන්ටිම පරිශ්‍රයේ ඉඳන් මේ චිත්‍ර ප්‍රදර්ශනය දිගින් දිගටම කරගෙන ගියා. හරිම අලුත් අදහස් වලින් පිරිච්ච ක්‍රියේටිව් චිත්‍ර ගොඩාරියක් මෙතන පිරීලා තිබුණා. ඒ වගේමයි වැස්ස කියලා නැතුව අපේ චිත්‍ර ප්‍රදර්ශනයට ගොඩක් කට්ටිය සහභාගී වෙලා අපිට සහයෝගය දැක්වුවා. ඉතින් මේ තියෙන්නේ මම අර කලින් කියපු ලයිව් ඩ්‍රෝවිං පාර්ට් එක. ඉතින් මේ ත්‍රිමාන චිත්‍ර ප්‍රදර්ශනයේ තිබ්බ තවත් එක් සුවිශේෂීම දෙයක් තමයි පොල් තෙල් පහනක් නොතිබීම. පොල් තෙල් පහන වෙනුවට ත්‍රිමාන චිත්‍ර ප්‍රදර්ශනයේ සංවිධායක කමිටුව ලෑස්ති කරලා තිබුණේ බෑක්ඩ්‍රොප් එකක්. ඉතින් මේ බෑක්ඩ්‍රොප් එකේ පින්සල් පාරක් තියලා ත්‍රිමාන චිත්‍ර ප්‍රදර්ශනයේ කොටස්කරුවෙක් වෙන්න ඒකට ආපු හැම කෙනෙක්ටම අවස්ථාව සැලසුණා. මේ ඔයගොල්ලෝ දකින්නේ ඒ බෑක්ඩ්‍රොප් එක. Art and the artist. ප්‍රදර්ශනය ගැන අදහසක් කියන්න. ප්‍රදර්ශනය විශිෂ්ටයි. අපි දෙන්නයි කලා මේකක් නැති නිසා මේ දුකයි දුක. හරිම ලස්සන චිත්‍ර ටික. එච්චර තමයි කියන්නේ. අපි අද ඉල්ලයි දෙන්න මට. අපි අද ඉල්ලයි චිත්‍ර බලන්න. ත්‍රිමාන චිත්‍ර ප්‍රදර්ශනයට මොරටුව විශ්වවිද්‍යාලයේ වාස්තු විද්‍යාව යාළුවනේ ඔන්න දැස් වැඩි වලට ඉයර් පේනවද ඔන්නේ මම හිතන්නේ පේන්නේ ඔය වගේ උත්සාහයක් කරන දීනතර නෙමෙයි තියෙන්නේ කමන්නේ ඉතින් අපි සංවිධායක මහත්තයා දුක් වෙලා ඉන්නේ ඕක දහම් බැච් එකේ ළමයිගේ වීඩියෝ එක කොහොමයි බැච් එකේ නයි සුදීජ් කියන්නේ ඔය අර කාලකට මොඩ පිටු කතා කරලා කියන්නේ කියන වගේ බෑනේ දසුන්ට කියන දසුන් කියන්නේ ඔය අර බස් එකේ තියලා
අහිංසක ගිම්හන්. අපි ඒ ඩිමාන්ඩ් මුකුත් නොකියන වීඩියෝ විනාඩි 30ක් මුකුත් කියන්නේ අප්පරන්නේ අපි එක්ස්පීරියන්ස් විතරයි. ඉතින් ඒ විතරක් නෙමෙයි චිත්‍ර ප්‍රදර්ශනයට ආපු හැමෝටම බෙලිමල් සංග්‍රහයකුත් ලෑස්ති කරලා තිබුණා. ඉතින් අපි මේ බෙලිමලුත් බීලා චිත්‍ර ප්‍රදර්ශනය අතර තිබ්බ සජීවී සංගීතයටත් සහභාගී වෙන්න ගියා. ඊට පස්සේ අපි ආයිම තුම්මුල්ලට ගිහිල්ලා ෆොටෝස් ටිකක් ගහලා බෝඩින් වලට එන්න පිටත් වුණා. අභ්‍යාස හිනාවද්ද? අයියෝ ෆොටෝ කරලා ස්ටිකර් හදලා තිබ්බොත්. පිස්සුද? ඒ වගේ වැඩ කරනවා. නැචරල් හිනාව දාන්න අන්න ඒක හොඳයි. නැචරල් එද්දින ලස්සන බලන්න. ස්ටිකරයක් ආවා. එහෙම හිනාවද ගන්න? මොකද? අර එහෙම අර ඔහම ගන්න. මේ ඔන්න වගේ ඉඳපන්. එහෙම කැතයි නේද? කැත පිටිවස්තර ගන්න. මෙහෙම ඉඳපන්. ඒ වෙන්නේ නැහැ මම. ඒ වෙලාවට ඉඳලා. පිරිසංග බෝධි මාලිගා. එහෙනම් අදට එච්චරයි. ගිහින් එන්නම්. අමතක කරන්න එපා මේ Diary of Situ. Bye bye.